Welcome to my channel. අයන්ගේ මගේ travel video එකකට පස්සේ හිතුවා මේ වගේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න ඕන කියලා. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න මම ගොඩක් කලින් ඉඳන් බලාගෙන හිටියා. ඒ වුණාට ඇත්තටම ටයිම් එක මදිකම හින්දා ඒ කියන්නේ දැන් නර්සරි යනවා. ඒ නිසා මට මේ ටයිම් එකක් තිබ්බේ නෑ මේක රෙකෝඩ් කරන්න. ඉතින් අද තමයි ඔන්න පොඩි විවේකයක් හම්බෙලා මේක රෙකෝඩ් කරනවා කියලා හිතාගත්තේ. ඉතින් මගේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. බලමු. අද අපි අපේ වීඩියෝ එකට යමු. postpartum depression. එහෙම කිව්වම දන්නේ නැත්නම් අපි මෙහෙම කියමුකෝ after pregnancy depression. ඒ දන්නේත් නැද්ද? එහෙනම් වැදුම්ගේ සන්නිය මෙන්න මේ වගේ නම් කීපයකින්ම හඳුන්වන ඒ කියන්නේ ගර්භණී අවදියෙන් පස්සේ බබා ලැබුණට පස්සේ මවට ඇති වෙන්න පුළුවන් මානසික සංකූලතා හේතුවෙන් ඇතිවෙන මේ තත්ත්වය තමයි අපි මේ depression කියලා හඳුන්වන්නේ after pregnancy depression. ඉතින් ඇත්තටම මේක මම මුණ පාපු සිද්ධියක්. මට ඇති වෙච්ච දෙයක්. මටත් after pregnancy depression ආපු කෙනෙක්. ඉතින් මං හිතුවා මගේ මේ අත්දැකීම් ඔයාලත් එක්ක share කරගන්න ඕන කියලා. අපි බලමුකෝ මොකද්ද මේ depression තත්ත්වය කියලා. මේ depression තත්ත්වයේදී අපිට එක එක රෝග ලක්ෂණ මතුවෙනවා. මට වෙච්ච දේ කියන්න. ඉතින් අයන් මට හම්බුනේ සිසේරියන් සැත්කමකින්. ડોક્ટર ප්‍රොෆෙසර් ක්‍රිෂාන් සිල්වා තමයි මගේ සිසේරියන් සැත්කම කරේ. මගේ වීඩියෝ එකත් මගේ channel එකේ තියෙනවා. මම ඒකේ link එකත් මෙතනට link කරන්නම්. ඒකත් ඔයාලා බලපු නැති අය ඉන්නවනම් බලන්න. මට ඉතින් අයන්ව හම්බුනේ සිසේරියන් සැත්කමකින්. සිසේරියන් සැත්කමකින් බබෙක් ලැබුණාම සාමාන්‍ය විදිය තමයි අම්මට කිරි ටිකක් මදිකමක් තියෙනවා. හැබැයි ඒක දවස් 3ක් 4ක් වුණාට පස්සේ ඒක අඩු වෙලා යනවා. ඊට පස්සේ සාමාන්‍ය විදියට බබා කිරි එරෙනවා. ඒ කිරි අඩු වෙන්න හේතුව තමයි සිසේරියන් සැත්කමකදී අපිට අර දෙන IV. ඒ IV හින්දා අපිට පොඩ්ඩක් අර කිරි මදිකමක් මුල් සතිය වගේ ඇතුළත කිරි මදිකමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය තත්ත්වෙට මම මුහුණ දුන්නා. මෙන්න මේ මානසික සංකුලතාවය මෙන්න මේ after pregnancy depression ඇති වෙන්න ප්‍රධානම හේතුව ඇති වෙන්න තියෙන සම්භාවිතය වැඩිපුරම තියෙන්නේ පළවෙනි බබා අම්මා කෙනෙක්ට පළවෙනි බබා ලැබෙද්දී තමයි ගොඩාක් දුරට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියන්නේ. ඒ මොකද දන්නවද? ඇත්තටම දැන් අපි ගැහණියක් අම්මා කෙනෙක් වෙනවා කියන්නේ නමින් වෙනස් වෙනවා විතරක් නෙමෙයි. ශරීරයේ තියෙන හෝමෝන වෙනස් වෙනවා. එතකොට ශරීරයේ බාහිරින් වෙනස් වෙනවා. ඒ වගේම තමයි අපි වගකීම් වලින් ගොඩක් හිර වෙනවා. ඒ වචන මම හිතනවා හරි කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ තත්ත්වවලට මුහුණ දෙනකොට අපිට මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන් වෙනවා. මේ තත්ත්වයේ ඉතින් වර්තමාන මව්වරුන්ට ගොඩාක්ම ඇති වෙන්න පුළුවන් කියලා මගේ වෛද්‍යතුමත් මට උපදෙස් දුන්නා. ඒ වුණත් මටත් මේ තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් අපි නැවත තැනට යමුකෝ. ඉතින් අයන් මට හම්බුනේ ඒ වගේ සිසේරියන් සැත්කමකින්. එතනදී මට මුණ පාන්න උන ගැටලුවක් තමයි සිසේරියන් සැත්කම අවසන් වෙලා අයන්වයි මාවයි මම අපි පෞද්ගලික රෝහලක රුහුණු රෝහලේ තමයි මට අයන්ව හම්බුනේ. ඊට පස්සේ අපිව ඩිස්චාර්ජ් කරාට පස්සේ අපි ගෙදර ආවහම ඉතින් මට මුණ පාන්න තිබ්බ පළවෙනිම ගැටලුව තමයි අයන් කිරි බොන එක අඩුයි. ඉතින් අයන් කිරි උරන්නේ නැහැ. මේක පළවෙනිම බබා හම්බෙන අම්මලට ගොඩාක් අම්මලට මුණ පාන්න වෙන අත්දැකීමක්. එතනදී මම ගොඩාක් ස්ට්‍රෙස් වුණා. ඉතින් ඔතන තමයි මට ප්‍රධානම මූලිකම පදනම විදියට සිද්ධ වුණේ ડિප්‍රෙෂන් ඇති වෙන්නේ. ඊට පස්සේ ඔන්න අයාන්ට දැන් කිරි උරන්නේ නැහෙනි. කිරි උරනවා අඩු වුණාමත් අපිට කිරි එරෙනවා අඩු වෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න දැන් කිරි නෑ. ඒ කිරි නෑ මේ අම්මට කියන දේ ඔන්න දැන් මගේ ඔළුවට යන්න පටන් ගත්තා. ඇත්තම කතාව අපි මම මෙතනදී කියන්නේ කැමති අපි අම්මා කෙනෙක් වුණාම ඒ දැන් එක කෙනාට එක විදියයිනේ. දැන් මගේ අම්මට බබා හම්බෙන විදියට නෙවෙයි මට බබා හම්බුණාට පස්සේ මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී මගේ මහත්තයාගේ මගේ හස්බන්ඩ්ගේ අම්මා හිටියා. ඉතින් යාළගෙන් මට ලොකු පීඩනයක් ඇති වුණා. මට කිරි නෑ. ඉතින් යා මට කියන්න ගත්තා අපේ හොම නෙවෙයි කිරි තිබුණේ. අපේ එක පැත්තකින් කිරි දෙනකොට අනිත් පැත්තෙන් කිරි එරෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වවලට ඉතින් එයාලට නෝමල් තමයි බබා ඩිලිවර් වෙලා තිබුණේ. මට සිසේරියන් සැත්කමක්. මේ වෙනස ඒ අම්මලට තේරෙන්නේ නැහැ. ওই තත්ත්වයන් උඩදී මට මේ
පසු ප්‍රසව විෂාදිය කියන එකට මුණ පාන්න සිද්ධ වුණා. එතනදී මට හැම වෙලෙම දැනෙච්ච රෝග ලක්ෂණ මේවා රෝග ලක්ෂණ මේ මට දැනෙච්ච දේවල් කියන්නේ රෝග ලක්ෂණ. ඉතින් මට එතනදී නිතර දැනෙන්න පටන් ගත්තා. මම තනි වෙලා මට කවුරුත් නැහැ. හැමෝම බබාව ගැන ක්‍රියාරින් එක තියෙන්නේ. බබා ගැන විතරයි හිතන්නේ. එහෙම කියලා මෙතනදී කියනවානේ හස්බන්ඩ්ගෙන් මට එහෙම කිසිම අඩුපාඩුවක් උනේ නැහැ. ඇත්තටම හස්බන්ඩ් මට ගොඩාක් මගේ වැඩ කටයුතු වලට උදව් කරා. එතනදී එයාගේ කොහොමද ධම්ම කියන නමනේ ඉතින් ඔයාලා දන්නවා ඉතින් සමහර අය ඉන්නවා අම්මලා වගේම. මම මෙතනදී කිසිම ඒ ගැන කම්පෙයාර් කරන්නේ නැහැ. නමුත් මට සිද්ධ වෙච්ච දේ මගේ අත්දැකීම තමයි කියන්නේ. ඉතින් ඒ දේවල් එක්ක මට ඒ විදිහට කිරි මදි බබා කිරි උරන්නේ නැහැ. ওই දේවල් එක්ක ඕවා මගේ ඔළුවට නිතර යන්න පටන් ගත්තා. ඊට පස්සේ කෑම කන්න මට හිතෙන්නේ මට දැන් හැම වෙලේම හිතෙන්නේ අනේ මට කිරි නැද්ද බබාට කිරි දෙන්න බැරි වෙයිද? එහෙම කියලා මට නිතර හිතෙන්න ගත්තා. ඊට පස්සේ කවුරු හරි මට කවුරුත් නැහැ බබා ගැන විතරයි හොයන්නේ. අනේ මගේ මෙහෙම. ඒ කියන්නේ සිසේරියන් සැත්කමකදී සැත්කම කරපු තුවාලෙත් තියෙනවා. ඒකත් ගැනත් අපි හිතන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒ දේවල් එක්ක මේ අපිට මට ડિප්‍රෙෂන් ආවේ ඒවත් එක්ක. ගොඩාක් මේ අම්මලට එන්න පුළුවන්කම තියෙන්නේ ඒ හේතු එක්ක. ඒ වගේම තමයි දැන් අලුත් අම්ම කෙනෙක් වුණාම බබා නාවන හැටි, එතකොට බබාව අල්ලන හැටි, යාගේ නැප්කින් මාරු කරන හැටි මේවා අපිට කියලා දෙනවා තමයි ක්ලිනික් වලදී. ඒක අලුත් අත්දැකීමක් නේ. ඒවත් එක්ක ඒවා කරන්න ගන්නකොට අපිට දැන් ඒක හරි අමාරුයි. යාළුවෝ අපිට මුණ පාන්න වෙන ගැටලු තමයි. ඊට පස්සේ බබා අල්ලන්නේ කොහොමද? හරියට අල්ලන්නේ කොහොමද? ඔළුව අල්ලන්නේ කොහොමද? ඔළුවේ අත ගන්නෙ කොහොමද? ඔන්න ඔය දේවල් ඊට පස්සේ මේවා. ඊට පස්සේ බබාව අපි නාව ගන්නෙ කොහොමද? අපේ තුවාලේ තියෙනවා. අපි නාව ගන්නෙ කොහොමද? ඉතින් මම අයන්ව සිසේරියන් සැත්කමක් කරපු මම අයන්න නාවපු විදිය මේ ඔයාලට වීඩියෝ එකක් කරලා තියෙකත් මගේ channel එකේ ඇති ඒකත් බලන්න. ඉතින් මෙන්න මේ තත්ත්වෙදී මෙන්න මේ ડિප්‍රෙෂන් තත්ත්වයට මමත්පත් වුණා. ඉතින් මටත් ඔන්න ඔය දේවල් වලට මූණ පාන්න සිද්ධ වුණා. අපි මෙතනදී මොනවද ගන්න ඕන ක්‍රියාමාර්ග? මේ වගේ ඩිප්‍රෙෂන් තත්ත්වයකදී විශේෂයෙන්ම ගොඩාක්ම කරන්න තියෙන්නේ අපිට නෙවෙයි මේකේ වගකීම තියෙන්නේ පවුලේ අයට. ඒ කියන්නේ හස්බන්ඩ්ට, ඊට පස්සේ අම්මට, තාත්තට, ගෙදර අනිත් අයට. දැන් මට සිද්ධ වුණේ බබාට දැන් ෆෝමියුලා දෙන්න වෙයි. දැන් මාර වැඩේ වෙන්නේ වාට කිරි නෑනේ බබාට ෆෝමියුලා දෙන්න දැන් බබා හදාගන්න වෙන ෆෝමියුලා දීලා ඔන්න ඒ වගේ දේවල් මගේ ඔළුවට ඒගොල්ලෝ දැන් මේකෙන් මම ගොඩාක් ඩිප්‍රෙස් වුණා. ඇත්තට මේක මට අවුරුද්දක් විතර යනකම් තිබුණා. සාමාන්‍යයෙන් මේ තත්ත්වය ටික කාලෙකින් මාස 2-3කින් ඇරලා යන්න පුළුවන්. ඒ වගේම අවුරුද්දක විතර තියෙන්නත් පුළුවන් කියලා මගේ වෛද්‍යතුමියක් මට කිව්වා. ඒ වගේම මට අවුරුද්දක් විතර මේ දේ තිබුණා. ඊට පස්සේ දැන් මම ඒ හින්දා මෙතනදී ගොඩක් වෙලාවට ඔයාලට කියන්නේ අලුත් අම්ම කෙනෙක් විදියට අපිට වගේම මේ ડિප්‍රෙෂන් තත්ත්වයෙන් අම්මව බේර ගන්න නම් පවුලේ අයගේ ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේ තත්ත්වයකට කිරි මදිකම හෝ කිරි අඩුකම හෝ ඒ වගේම බබා කිරි උරන්නේ නැති දේවල් ඒ දේවල් වලදී පවුලේ අය සැලකිලිමත් වෙන්න ඕනේ අම්මගේ මානසික මට්ටම ගැන. ඒ වගේම එයාට හිතට හයියක් හැම වෙලේම නෑ වට කිරි තියෙනවා අම්මා කෙනෙක්ට කිරි නැති වෙන්නේ නෑ. මගේ මිඩ්වයිෆ් මට අන්න ඒ වගේ දේවල් කිව්වා. ඔය අම්මලට කිරි නැති වෙන්නේ නෑ. ඒ වගේම මගේ වෛද්‍යතුමිය බබාගේ වෛද්‍යතුමිය මැඩම් නයනා ලියනාරච්චි මට හැම වෙලේම කිව්වේ නෑ අම්මා කෙනෙක්ට බබාට කිරි නැති වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඔයාට කිරි තියෙනවා. බබාට තාම තනපුඩු අල්ල ගන්න තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා try කරනවට බැරි නෑ. අන්න ඒ විදිහට අම්මව මොටිවේෂන් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. මගේ හස්බන්ඩ්ගෙන් නම් ඒකට මට ලොකු සහායක් ලැබුණා. ඒත් පොලේ යම් දේවල් වලින් මට ඇත්තටම ගොඩක් මේ තත්ත්වයට එන්න බලපෑවා. ඊට පස්සේ තව දෙයක් තමයි මේ තත්ත්වෙ මිදෙන්න නම් බබාව අවුරුද්දක් විතර යනකම් අවුරුද්දනේ මාස 6ක් විතර යනකම්වත් යවනාවන්න කරන්න දන්න කියන වැඩිහිටි කෙනෙක් ඒ වගේ ඉන්නවා නම් ඒ දේවල් වලිනුත් අපිට පුළුවන් මේ තත්ත්වය මගේ අරගන්න. ඉතින් මගේ පෞද්ගලික විස්තර තමයි මම ඔයාලට කිව්වේ. අතට මෙන්න මේ හේතු නිසා මේ විදියට ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් මේවෙන් මිදෙන්න පවුලේ අයගේ සහයෝගය අවශ්‍යයි කියලා තමයි ප්‍රධාන වශයෙන්ම කියන්නේ. අනිත් එක අපිටත් පුළුවන් එහෙම නෑ මට පුළුවන්. මම ඊට පස්සේ හැම වෙලේම කරේ උත්සාහ කරා බබාව මං තනියම නාව ගන්න උත්සාහ කරා. මට පුළුවන් මම බබාව මාස 9ක් බඩේ තියාගෙන හිටියනම් මට පුළුවන් නේද මේ මගේ බබාව ලොකු වෙනකම් බලා ගන්න. මගේ බබාව නාවන්න. ඒ දේවල් මට පුළුවන් කියලා මම මාව මොටිවේට් කරගන්න බැලුවා. ඉතින් සමහර වෙලාවට ඒත් බෑ සමහර වෙලාවට ඇඬෙනවා. ඒක කරගන්න බැරි වුණාම
එහෙම වුණා මේ. ඒත් කොහොම හරි ඇත්තටම මට මේ තත්ත්වෙන් ගොඩ එන්න මගේ හස්බන්ඩ් ගොඩාක් උදව් කරා. එයා හැම වෙලේම ළඟින් ඉඳලා බබාන ආවනකොට ළඟින් ඉඳලා එතකොට එයා ඊට පස්සේ ආ කිරිපොනකොට ළඟින් ඉඳලා පොඩ ඇත්තටම ආයන්ඩි කිරිපොවන්න ගත්තේ මුලින් කිරි ඉරුවේ නැති හින්දා යානේ ගෲප් එකේ ගිහින් තමයි කිරි පෙව්වේ. ඊට පස්සේ ඒ දේවල් වලින් ටික කාලයක් යනකොට හරි ගියා. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ මේ after pregnancy depression වල තත්ත්වය කොහොමද කියලා, ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා. ඒකෙන් මිදෙන්න ඇත්තටම මෙතන විශේෂයෙන්ම අම්මගේ වගේම පවුලේ අනිකුත් හැමෝගෙම සහයෝගය අවශ්‍ය වෙනවා. ඒකට සහයෝගය ලබා දෙන්න කියලා දිලනවා. අලුත් අම්මා කෙනෙක් ඉන්නවා නම් ගෙදර බබා ගැන වදින්න එයා ගැනත් අපි වගකීමෙන් කටයුතු කරන්න ඕන. මම හිතනවා මගේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලටත් එහෙම හිතනවා නම් මගේ වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම මොනවාම හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. දිගටම මේ වගේම මගේ අයන්ගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.